හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ස්වීට් කෝන් සුප් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මේ එක දවසක මගේ සුප් ඩයට් එකේදී බොන්න හදාගත්ත ස්වීට් කෝන් සුප් එක. ඉතින් මම ස්වීට් කෝන් එක කරලක් තමයි අරගත්තේ. මේක දෙන්නෙක්ට තුන් දෙනෙක්ට වගේ බොන්න පුළුවන්. මම මේක වතුර ටිකක් දාලා හොඳට තඹ ගන්නවා. විනාඩි 5ක් විතර මේක තඹ ගත්තාම ඇති. ලුණු චුට්ටක් දාලා විනාඩි 5ක් විතර මේක තඹ ගන්න. ඊට පස්සේ හොඳට නිවුණාට පස්සේ මේක මේ විදිහට කෑලි වෙන්න හොඳට කෑලි වෙන්න කපා ගන්න. ඊට පස්සේ අපි මේකේ ඇට ටික වෙන් කරගන්න ඕන. හොඳට වෙන් කරගන්න. පස්සේ ලුණු සුදු ලුණු ටෙම්පරාදුවට දාගන්න ඕන. ටෙම්පරාදුවට දාලා ඒ ටික ගොඩාක් බැදෙන්න දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් හොඳට සුවඳ එනකම් මේක හොඳට කලවම් කරගෙන ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට වතුර එකතු කරගන්න පුළුවන්. එහෙම ප්‍රමාණයක් කියලා නැහැ. මම මේකට චිකන් ටිකක් එකතු කරගන්නවා. මේ චිකන් ටික හොඳට තැම්බෙන්න ඕන. ඒත් එක්කම මේ චිකන් ටිකත් ඔයාලා එකතු කරගෙන මේක හොඳට තඹ ගන්න. අවශ්‍ය තරමට ලුණු ගම්මිරිස් ඔයාලගේ රස අනුව මේක දාගන්න පුළුවන්. ඒ ටික පොඩ්ඩක් තැම්බීගෙන එද්දි ඔයාලට අර කපාගත්ත බඩේරිඟු ඇට ටික මේකට එකතු කරගන්න පුළුවන්. මම මේ එකතු කරේ කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකක් වතුර ටිකක් දාලා ඒක දිය කරගත්තා. එතකොට මේකේ අර වතුර ගතිය අඩු වෙලා පොඩ්ඩක් උකු වෙනවා මේ සුප් එක. ඉතින් මේ සුප් එක ගොඩක් රසයි. මම මේ කොත්තමල්ලි පොඩි ටිකක් එකතු කරගත්තේ. කොත්තමල්ලි කොළ ගොඩක් වැඩි කරගන්න එපා. පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට මේකට වෙනම රසක් එනවා. ඉතින් ඩයට් එකේ ඉන්න ඔයාලට රෑ කෑමක් විදිහට මේ සුප් එක හදලා බොන්න පුළුවන්. මේ සුප් එක ගොඩාක් රසයි. මේ ස්වීට් කෝන් මේ ගොඩාක් රසයි. ඕගොල්ලෝ කාලා නැති කෙනෙක් ඉන්නවා නම් කාලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මේ සුප් එක ඕගොල්ලොත් හදලා බීලා රස කොහොමද කියලා මට කියන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.